මේ දවස්වල තියෙන ප්‍රධානම ගැටලුවක් බස් හිමිකරුවන්ට තියෙන ප්‍රධානම ගැටලුවක් සම්බන්ධයෙන් නිතරම කෝල්ස් එනවා අහලා මේ බස් රථ වල මගී සේවා අවසර පත්‍ර පැවරීම සිද්ධ කරන්නේ කොහොමද මේකේ process එක යන්නේ කොහොමද කියලා අහලා ඇත්තටම ලැබෙන ඇමතුම් ප්‍රමාණය ඉතාම වැඩි නිසාම හිතුවා පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මුලින්ම කියන්න ඕනේ මේක මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන වීඩියෝ එකක් නෙමෙයි. නමුත් මූලික පියවරන් විදිහට ඔයාලා මොනවද කරන්න ඕනේ කියන එක ගැන තමයි කතා කරන්න හිතුවේ. මොකද සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලිය කොහොමද කරලා ඉවර කරගන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ෆුල් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී ලබන සතියේ වගේ. එතෙක් මේ හැමෝම අහන නිසා පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා. මේකේ මූලික පියවර ඔයාලා මොනවද ගන්න ඕනේ මූලික පියවර කියලා මේ බස් රථ වල මගී සේවා අවසර පත්‍ර පවරා ගැනීම සම්බන්ධයෙන් මොනවද ගන්න ඕනේ කියලා මූලික පියවරයන් විදිහට. මේ තියෙන්නේ ගැසට් පත්‍රය. මේක තමයි ගැසට් පත්‍රය. 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි මගී සේවා අවසර පත්‍ර වල හිමිකාරීත්වය මාරු කරන්න පුළුවන් කියන කාරණේ සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන ගැසට් පත්‍රය. එතකොට මේකේ ඉල්ලලා තියෙනවා ගොඩක් කාරණා තියෙනවා. මේ පැවරුම් ලාභියා සම්පූර්ණ කළ යුතු ඒ කියන්නේ ડોකියුමන්ට්ස් තියෙනවා. එතකොට මේකේ පළවෙනිම දේ තමයි කියන්න ඕනේ ඔයාලා මුලින්ම ඔයාලගේ මගී සේවා අවසර පත්‍රය දැනට තියෙන හිමිකරුගෙන් ඔයාලට මාරු කරන්න හිතාගෙන ඉන්නවා නම් පළවෙනිම දේ තමයි ඔයාලා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට යන්න. ඒ වෙබ් අඩවියේ තියෙනවා පැවරුම් කරු මොකක්ද සම්පූර්ණ කරලා දෙන්න ඕන ડોකියුමන්ට් එක කියලා. මෙන්න මේ වගේ ડોකියුමන්ට් එකක් තියෙනවා. මේක තමයි දැනට පර්මිට් එක අයිති පුද්ගලයා සම්පූර්ණ කරන්න ඕන ડોකියුමන්ට් එක. එතකොට මේකේ තියෙනවා මේකේ පළවෙනි කොටස මේක කොටස් 4කින් තියෙන මේ ડોකියුමන්ට් එක. මේ ડોකියුමන්ට් එකේ පළවෙනි කොටස සෑම ඉල්ලුම් කරුවෙක්ම සම්පූර්ණ කරන්න ඕනේ. දෙවෙනි කොටස සම්පූර්ණ කරන්න ඕනේ පැවරුම් කරු තනි පුද්ගලයෙක් නම්. එතකොට 1යි 2යි තමයි තනි පුද්ගලයෙක් නම් පැවරුම් කරු ඔබ සම්පූර්ණ කරන්න ඕනේ. පැවරුම් කරු සමාගමක් නම් පළවෙනි කොටස සහ තුන්වෙනි කොටස තමයි ඔබ සම්පූර්ණ කරන්න ඕනේ. ඒ වගේම තමයි පැවරුම් කරු මේ වෙනකොට මිය ගිහිල්ලා නම් ඔබ විසින් පළවෙනි කොටස සහ හතරවෙනි කොටස තමයි මේ ડોකියුමන්ට් එකේ සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට අනිත් ප්‍රධානම දේ තමයි මේ ડોකියුමන්ට් එක ඔයාලා සයින් කරන්න ඕනේ. මේ ડોකියුමන්ට් එක ෆිල් කරන්න ඕනේ ලෝයර් කෙනෙක් ඉදිරියේ, දියුණුම් කොමසාරිස්වරයෙක් ඉදිරියේ. සාමාන්‍ය ලංකාවේ නීතිඥවරුනේ දියුණුම් කොමසාරිස්වරු. එතකොට ඔබ නීතිඥවරයෙක් මුණ ගැහෙන්න යන්න ඕනේ මේ ડોකියුමන්ට් එකත් අරගෙන. අනිත් දේ තමයි ඔබ නීතිඥවරයා මුණ ගැහෙන්න යනකොට මතක තියාගන්න ලංකාවේ වළංගු ජාතික හැඳුනුම්පත් තිබෙන පැහැදිලි ජාතික හැඳුනුම්පත් තිබෙන පුද්ගලයන් දෙදෙනෙක් අරගෙන යන්න සාක්ෂිකරුවන් විදිහට. මොකද මේකේ සාක්ෂිකරුවන්ට අත්සන් කිරන්න තියෙන සාක්ෂිකරුවන් දෙන්නෙක්ට. එතකොට ඔයාලා ලෝයර් ගාවට යනකොට මේ විදිහට මේ සාක්ෂි අත්සන් කරන්න තියෙනවා. මේකේ ඒ යනකොට සාක්ෂිකාරයෝ දෙන්නෙක් අරගෙන යන්න මේක අත්සන් කරන්න. ඊට අමතරව ප්‍රධානම දේ තමයි ඔයාලා මේ ડોකියුමන්ට් එක බාගත කරගන්න ඕනේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන්. ඊට පස්සේ මේක නීතිඥවරයෙක් ඉදිරියේ සම්පූර්ණ කරන්න ඕනේ මේ ડોකියුමන්ට් එක. ඒ වගේම තමයි පැවරුම් ලාභියා වෙනුවනුත් ඉල්ලුම් පත්‍රයක් තියෙනවා. ඒකත් අර වෙබ් අඩවියෙම තියෙනවා. පැවරුම් ලාභියා වෙනුවෙන් මේකත් ඔබ සම්පූර්ණ කරන්න ඕනේ නීතිඥවරයෙක් ඉදිරියේ. මොකද මේක නීතිඥවරයාගේ විස්තර බව අහලා තියෙනවා අවසානයේ. ඒ නිසා ඔබ නීතිඥවරයෙක් ඉදිරියේ තමයි මේක අත්සන් කරන්න ඕනේ. දියුණුම් කොමසාරිස්වරයාගේ තොරතුරු කියලා කොටසක් තියෙනවා මේකේ. දියුණුම් කොමසාරිස්වරයා ඉදිරියේ තමයි ඔබ මේක අත්සන් කරන්න ඕනේ. එතකොට මුලින්ම කරන්න ඕනේ ඔබ මේ බාගත කරගත්ත ડોකියුමන්ට්ස් ටික මම අර කිව්ව විදිහට නීතිඥවරයෙක් ඉදිරියේ සම්පූර්ණ කරලා මේකේ පැවරුම් කරුගෙක තමයි මුලින්ම අපි ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට මේකේ අහලා තියෙනවා පැවරුම් කරුගේ ජාතික හැඳුනුම්පත ඕනේ. ඒ වගේම තමයි මේකේ පැවරුම් ලාභියාගේ තොරතුරු දාන්න තියෙනවා. පැවරුම් කරුගේවත් තියෙනවා. එතකොට
අනිත් ප්‍රධානම දේ තමයි මෙතන කියන්න ඕනේ මේ වෙනකොට මේ මගී සේවා අවසර පත්‍රයේ සම්බන්ධයෙන් මොකක් හෝ ඇටෝනි බලපත්‍රයක් තිබෙනවා නම් ඔබ විසින් අදාළ ඇටෝනි බලපත්‍ර අවලංගු කිරීමේ ඔප්පුවක් මගින් අවලංගු කරලා තමයි මේ ක්‍රියාවලිය ආරම්භ කරන්න ඕනේ. මොකද ඇටෝනි බලපත්‍රයකින් බලය යම් පුද්ගලයෙක්ට දීලා තියෙනවා නම් ඒ ඇටෝනි බලපත්‍රයේ තියාගෙන මේ කාර්යය ඉදිරියට යන්න බෑ. ඒ හින්දා ඔබ ඇටෝනි බලපත්‍රයක් මාර්ගයෙන් නම් මේක අරගෙන තියෙන්නේ මේ පර්මිට් එක අරගෙන තියෙන්නේ ඔබ ඇටෝනි බලපත්‍රය අවලංගු කරලා ඒකෙත් ඒ ඇටෝනි බලපත්‍ර අවලංගු කිරීමේ ඔප්පුවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ඔබ ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් පැවරුම්කරු විසින් මගී සේවා අවසර පත්‍ර පොත, ලේබලය සහ NFC කාඩ් පත මේ සමග ඉදිරිපත් කරන්න ඕනේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට. ඒ වගේම තමයි පැවරුම්කරුගේ ජාතික හැඳුනුම්පත සහ ඡායා පිටපත. ඒ වගේම තමයි මේකේ තියෙන දියුරුම් ප්‍රකාශයක්. ඒක ලෝය දන්නවා කොහොමද කරන්න ඕනේ කියලා. ඒ දියුරුම් ප්‍රකාශය ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි පැවරුම්කරුගේ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ වර්ණ ඡායා රූපයක් අවශ්‍ය වෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි සාක්ෂිකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් සහ පිටපත්. ඒ වගේ පිටපත් අවශ්‍ය වෙනවා. එතකොට ඔයාලා මේ ડોකියුමන්ට් එක සම්පූර්ණ කරලා නැවත ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ගිහිල්ලා මේ ડોකියුමන්ට්ස් ඔක්කොම ස්කෑන් කරලා ඒක අර වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ අප්ලෝඩ් කරලා මේක කරගෙන යන්න අවශ්‍ය වෙනවා දිනයක් යොදා ගන්න. එහෙම තමයි මේ කාර්යය ඉදිරියට යන්නේ. ඊට පස්සේ ඇත්තටම පැවරුම් ලාභියාගේ තියෙනවා ඉල්ලුම් පත්‍රය. මේක ඊට පස්සේ තමයි අවශ්‍ය වෙන්නේ. මම ඒ සම්බන්ධයෙන් තොරතුරු පස්සේ කියන්නම්. මම කියවනේ සම්පූර්ණ වීඩියෝ එකක් කරන්නම් කියලා. මේක මේ ඇත්තම දැනට අර හැමෝම අහන නිසා කොහොමද මේක පටන් ගන්නෙ කොහොමද කියලා අහන නිසා. එතකොට ඒ නිසා තමයි මේ කිව්වේ මේවා තමයි මුලින්ම කරගන්න ඕන කාරණා ටික. ඊට පස්සේ තමයි අර පැවරුම් ලාභියා සම්බන්ධයෙන් ඔහුගේ අර මිලියන 2ක බැංකු විස්තර ඒ වගේ දේවල් ඉදිරිපත් කරන්න තියෙනවා නිල්ලන. බස් රථය කරගෙන යන්න මේ මිලියන 2ක මූල්‍යවත්කමක් තිබෙනවා බස් රථයක් සම්බන්ධයෙන් කියලා. මේවා ඉතින් කවන්නේ කොහොම හරි මේ පැවරීම කරන්න පුළුවන් වුණා නේද? ඒ නිසා තව වීඩියෝ එකකින් ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකන් මේවා තමයි මූලික කාරණා. කොහොමද මේ මගී සේවා අවසර පත්‍රයක් හිමිකාරීත්වය මාරු කරගන්න අවශ්‍ය කරන මූලික අඩිතාලම ගන්න කියලා.